ඒවල් ඇග්‍රි පේපර් එකට MCQ 44ක් තිබුණා. ෆිසික්ස් වලින් මාරු වෙලා ඇග්‍රි වලට ඇවිල්ලා මේ මාස 4ක් 5ක් ඇතුළත පොඩි කාලේ ඇග්‍රි A, බයෝ B, කෙමිස්ට්‍රි C. හෙලෝ එවරිවන්, කොහමද ඔයාලා A level වලට ඇග්‍රි කරන ළමෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. මුලින්ම මම ගැන කියනවා නම් 2025 තමයි A level exam කරේ. මගේ රිසල්ට් එක ABC, ඇග්‍රි A, බයෝ B, කෙමිස්ට්‍රි C. මගේ ඉස්සෙල් ස්කෝර් එක 1.2879යි. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 120. ඒ මගේ A level second shy එක. මගේ first shy එකේ ඇග්‍රි වලට C එකක් තියෙන්නේ. මගේ රිසල්ට් එක C එකයි S2යි. මම මේ ඇග්‍රි වලට C එක ගත්තේ මාස 4ක් වගේ පොඩි කාලයක් ඇතුළත ෆිසික්ස් වලින් මාරු වෙලා ඇග්‍රි වලට ඇවිල්ලා මේ මාස 4ක් 5ක් ඇතුළත පොඩි කාලයකදී තමයි මම මේ C එක ගත්තේ. ඉතින් මම ඔයාලට කියන්නම් කොහොමද මම මේ වෙනුවෙන් වැඩ කරේ කියලා. SF මට්ටමේ ඉන්න ළමෙක් නම් ඔයාලා අනිවාර්යෙන් මේ ටික කරන්න ඕන. මේ ටික කරගත්තොත් මේ මාස දෙක ඇතුළත ඔයාගේ ලකුණු C එකකට B එකකට අප් කරගන්න පුළුවන්. SF මට්ටමේ කියන්නේ ඔයාලා තියරි කිසි දෙයක් පාඩම් කරන්නේ නැහැ. ඒ නිසා ඔයාලට මහන්සි වෙලා ඒ ටික පාඩම් කරගන්න ඕන. තියරි පාඩම් කරනවා කියන්නේ පාඩම් 19න් පාඩම් කරන එක නෙවෙයි. ඇග්‍රි ප්‍රධාන පාඩම් 19ක් තියෙනවනේ. ඒ පාඩම් 19න් පාඩම් 6ක් විතර A level ඇග්‍රි පේපර් එකේ ඒ පාඩම් 6ට මේ ගොඩක් ලකුණු ගන්න පුළුවන් මේ පාඩම් 6න්. පස පාඩම, සත්ත්ව පාලනය පාඩම, පරිබෝධ පාඩම, ශාක ප්‍රචාරණය පාඩම, ජල සම්පාදනය පාඩම, එතකොට ඉකෝන් පාඩම, ඒ පාඩම් 6න් A level පේපර් එකේ මං හිතන්නේ ලකුණු 50ක් 60ක්ම කවර් කරනවා. ඔයාලා මේ මාස දෙකේ කරන්න ඕන පළවෙනි මාසේ ඔයාලා මේ පාඩම් 5 මේ හොඳටම පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික පාඩම් කරලා දැන් පස්ස පාඩම් කරා නම් ඒකේ පේස්තුරු ටික අරන් කරන්න ඕන අනිවාර්යෙන්. පේස්තුරු MCQ ටික කරාන් පස්සේ ඔයාලට අදහසක් එනවා මේ පාඩමින් කොච්චර MCQ ප්‍රමාණයක් එනවද? කියන්නේ AMCQ වෙන තැන් මොනවාද? ඒ ටික ගැන ඔයාලට අනිවාර්යෙන් මේ කියන්නේ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එහෙම කරොත් ඒ කියන්නේ පාඩමක් කරලා ඒකේ පේස්තුරු ටික අනිවාර්යෙන් කරන්න ඕන. ඔයාලා SF මට්ටමේ ඉන්න ළමයින් නම් ඔයාලා කරන්න ඕන තියරි ටික හොඳට පාඩම් කරගන්න එක. තියරි ටික පාඩම් කරනවා කියන්නේ පාඩම් 19 පාඩම් කරන එක නෙවෙයි. දැන් මම වෙන් කරලා හදාගෙන තියෙනවා A level paper එකේ වැඩිපුරම ලකුණු වෙන්න පුළුවන් පාඩම් මොනවද කියලා. පස පාඩම, ශාක ප්‍රචාරණය පාඩම, පරිබෝධ පාඩම, සත්ත්ව පාලනය පාඩම, ජල සම්පාදනය පාඩම, ඉකෝන් පාඩම, බිම් සැකසීම් පාඩම, ශාක පෝෂණය පාඩම. මේ පාඩම් ටිකෙන් තමයි A level ඇග්‍රි paper එකට කියන්නේ ගිය අවුරුද්ද paper එකට වැඩිම MCQ ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ ටිකෙන් MCQ 34ක් වගේ ඇවිල්ලා තියෙනවා මම බලපු විදිහට. ඒ කියන්නේ ඔයාලා මේ පාඩම් ටික හොඳට පාඩම් කරගත්තොත් A level කියන්නේ MCQ paper එකේ 30ට වැඩියෙන් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් ඔයාලට එතනම S එකක් ගන්න පුළුවන් නේ. 35ක් කියන්නේ S එකක්. ඊට පස්සේ second paper එකෙන් ආයෙ ලකුණු 20ක් විතර ගත්තොත් ඔයාලට 55ක් ගන්න පුළුවන්. ඔයාලට ලේසියෙන්ම C එකක් ගන්න පුළුවන්. ඔයාලා කරන්න ඕන ඉස්සෙල්ලම මේ මාසයක් ඇතුළත මේ පාඩම් වලට හොඳට පාඩම් කරගන්න ඕන. හොඳට පාඩම් කරනවා කියන්නේ දැන් පස පාඩම පාඩම් කළා ඒකේ පේස්තුරු ටික අරගෙන AMCQ ටික කරන්න ඕන. ඊට පස්සේ ශාක ප්‍රචාරණය පාඩම පාඩම් කරා නම් ඒ පාඩමට අදාළ MCQ ටික අරගෙන ආයෙ AMCQ ටික කරන්න ඕන. ඊට පස්සේ ඔයාලට හොඳ අදහසක් එනවා කොහොමද පාඩම් කරන්න ඕන, මේ වගේ මොන වගේ MCQ දෙන්නේ, දැන් පාඩමෙන් මොන කොටස් වලින්ද වැඩිපුරම ප්‍රශ්න අහන්නේ කියලා ඔයාලට හොඳ අවබෝධයක් එනවා. ඊට පස්සේ මේ පාඩම් ටික හොඳට පාඩම් කරගත්තම ස්ට්‍රක්චර් පේපර් එකට හොඳට ලියන්නත් පුළුවන්, එසේ පේපර් එකට ලියන්නත් පුළුවන්. එසේ වලින් සත්ත්ව පාලනය, පස පාඩම් වගේ ලොකු පාඩම් වලින් මේ එසේ දැන් වැඩිපුර එනවනේ. එතකොට ඔයාලා ඒක හොඳට පාඩම් කරගත්තම ඔයාලට එසේ පේපර් එකක් ගොඩ දාගන්න පුළුවන්. ඔයාලා අනිවාර්යෙන් දවසට පැය 5ක්වත් ඇග්‍රි වලට වෙන් කරන්න ඕන. දැන් වෙන් කළා කියන්නේ හොඳට ඒක පාඩම් කරන්න. පාඩම් කරනවා කියන්නේ නිකන් පොත දිහා බලන් ඉන්නව නෙමෙයි. දැන් ඔයාලා ඒක පාඩම් කරලා ඉවරලා ඔයාලා ඒකෙන් ප්‍රශ්න හදාගෙන ඔයාලා ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න. දැන් ඇග්‍රි වල නිර්වචන ලියන්න ඕනේ එසේ ලියද්දි. දැන් අපි පස ගැන පස පාඩමෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා නම් දැන් ඒකට අදාළ හැඳින්වීමක් මේ එසේ එකේ ලියන්න ඕනේ. දැන් මේ හැඳින්වීම හොඳට ඒක පාඩම් කරගන්න ඕනේ. නිර්වචන හොඳට මතක තියෙන්න ඕන ඔයාලට ඒක ලියන්න නම්. ඊට අමතරව ඔයාලා කරන්න ඕන එක දෙයක් තමයි පාස් පේපර් ටික කරන එක. මම නම් 2015 ඉඳන් 2024 විතර වෙනකම් පාස් පේපර් ටික අනිවාර්යයෙන්ම කරා. ඔයාලා මේ MCQ පේපර් එක කරන් පස්සේ ඔයාලට තේරෙයි එකම ප්‍රශ්නේ නැවත අහනවා. ඒ කියන්නේ දැන් අවුරුදු දෙකකට විතර කලින් පස්ස ගැන මොකක් හරි ප්‍රශ්නයක් කරලා දෙනවා. ඒ ප්‍රශ්නේම තව මේ දැන් අවුරුදු දෙකකට විතර පස්සේ තව පේපර් එකක් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ එකම ප්‍රශ්න ටික තමයි මේ නැවත මේ අහන්නේ. ගවට මම කියන්නේ ඔයාලා C එකක B එකක ඉන්න ළමයෙක් නම් ඒක කොහොමද ඒකකට අප් කරගන්නේ කියලා. දැන් C එකක B එකක ඉන්නවා කියන්නේ ඔයාලට තියරි දැනුම තියෙනවා. ඔයාලගේ අර පුංචි අඩුපාඩු නිසා තමයි අර මේ ලකුණු ගන්න අඩු වෙලා තියෙන්නේ. මට හිතෙන විදිහට ඔයාලා පේපර්ස් කරලා මදි කියලා තමයි මට හිතෙන්නේ. නිතරම පේපර්ස් කරන්න ඕන. මම A level කරන කාලේ මම Telegram channel වලට join වෙලා හිටියා. ඒ කියන්නේ
ඇග්‍රී සම්බන්ධ ඇග්ලු ප්‍රශ්න අහන ඒ channel වලට join වෙලා හිටියා. ඒ වගේ paper එකක් දාපු ගමන් මම මේ paper එක කරා. දැන් ඒක කරන් පස්සේ දැන් අපිට හොයාගන්න පුළුවන් දැන් මට පාඩම් වෙලා නැත්නම් මොන කොටසද මම වැඩිපුර අවධානය දෙන්න ඕන මොන කොටසද මේ කොටස මට අමතකයි. දැන් ඒ ටික මට හොඳට ඔළුවට එනවා මම දැන් මේ ටිකට අනිවාර්යෙන් වැඩ කරන්න ඕන කියලා. මම නිතරම පාස් පේපර් කරා. ඊට පස්සේ එක එක ඉස්කෝලවල වල පේපර් පළාත් පේපර් මම පේපර්ම තමයි වැඩිපුරම කරේ. පාඩම් කරනවටත් වඩා පේපර් කරාම අර MCQ කරාම අපිට ඒක ඒ පොයින්ට් එක හොඳට මතක තියෙනවා. මට ඒ ලෙවල් ලැග්ඩ් පේපර් එකට MCQ 44ක් තිබුණා. මට MCQ දැනුම හොඳට තිබුණා කියන්නේ මම හොඳට පේපර් කරපු නිසා මට හොඳට ඒවා මතක තිබුණා. දැන් මම පේපර් එක ලියද්දි MCQ එකක් අහු වුණාන් පස්සේ මට මේක කලින් මම මේක කලින් කරලා තියෙනවා නේද කියලා මට මතකයට ආවේ. කියන්නේ මම ඒ තරමටම MCQ කරා. ඔයාලා හැමෝම අමාරු කියන පාඩම ඉකෝන් පාඩම අමාරු නෑ. ඔයාලා ඉස්සෙල්ලා කරන්න ඕන ඉකෝන් පාඩම කාගේ හරි සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. ඊට පස්සේ ඒක අර සංකල්ප ටික ඔලුවට දාගත්තාන් පස්සේ ඔයාලා ගාන හදාගන්න පුළුවන්. ගිය අවුරුද්ද ගාන අරන් බලන්නකො හරිම ලේසි ගානක් තමයි මේ ස්ට්‍රක්චර් පේපර් එකේ ආවේ. ඔයාලා අරන් බලන්න ඒකේ සරල ගණිතය තියෙන්නේ. කියන්නේ බෙදන්න එකතු කරන්න අන්න ඒ වගේ කියන්නේ පොඩි අර දේවල් තියෙන්නේ. ඔයාලා අර සංකල්ප ටික අර සූත්‍ර ටික ඔලුවට දාගත්තාන් පස්සේ ඔයාලට ඒක අනිවාර්යෙන් කරගන්න පුළුවන්. ඒක අතාරින්න එපා. ඒක හැමෝම අතාරිනවා අමාරුයි කියලා. අමාරු නෑ. ඒක ඔයාලා ඉස්සෙල්ලම කරන්න හොඳ සර් කෙනෙක්ගෙන් ඒක මේ පාඩම ඉගෙන ගන්න. C එකක B එකක ඉන්න ළමයෙක් නම් ඔයාලා තීරි දැනුම අනිවාර්යෙන් තියෙනවනේ. කියන්නේ ඔයාලා පාඩම් කළානේ දැන් ටිකක් හරි වැඩ කළානේ. ඔයාලා තව කරන්න ඕන රචනා ප්‍රශ්න ලියන්න. රචනා ප්‍රශ්න වලින් ලකුණු අඩු වෙනවා නම් රචනා ප්‍රශ්න ලියලමයි රචනා ප්‍රශ්න වලට ලකුණු වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ මම කරේ පාස් පේපර් වල රචනා ප්‍රශ්න අරන් සතියට රචනා ප්‍රශ්න 5ක් විතර ලියුවේ. කියන්නේ දවස් ගානේ ලියුවෙත් නැහැ. දැන් සතියට රචනා ප්‍රශ්න 5ක් විතර අනිවාර්යෙන් පාඩම් කළා. මේ රචනා ප්‍රශ්න 5ක් විතර අනිවාර්යෙන්ම ලිව්වා. අනිත් විෂයනත් බැලන්ස් කරගන්න ගමන් ඇග්ඩි හොඳට පාඩම් කරගන්න. මේ පාඩම් ටික පාඩම් කරගෙන මම අර කියපු විදිහට පේසුරු හරි පාස් පේපර් පොතක හරි MCQ ටික අරගෙන ඒ ටික කරන්න. දැන් පේසුරු කරනවා නම් ලේසි. පාඩමෙන් පාඩමට යුනිට් වයිස් කරලානේ තියෙන්නේ MCQ. එතකොට ඔයාලට ඒ ටික මේ අර හොයන්න වෙලාව යන්නේ නැහැ. ඒ නිසා දැන් S එකක F එකක ළමෙක් මේ මාසෙන් ඒ ටික පාඩම් කරලා ඉවර කරගත්තා නම් ඔයාලා අනිත් පාඩම් ටිකට යන්න. ඒ කියන්නේ දේශගුණය පළවෙනි පාඩම දැන් අවසාන පාඩම් දෙක. එතකොට එතන පාඩම් 4ක් තියෙනවානේ. ඒ පාඩම් 4 හරිම ලේසි. ඔයාලට වැඩි වෙලාවක් යන්නේ නැහැ. ඒ ටික පාඩම් කරගන්න. ඒ ටික පාඩම් කරගත්තොත් තව ලකුණු 5ක් 7ක් විතර ඔයාලට මේ වැඩි කරගන්න පුළුවන්. එතනම ඔයාලට B එකක් තියෙනවානේ. බය වෙන්න එපා. ඔයාලට අනිවාර්යෙන් පුළුවන්. තව මාස දෙකක් තියෙනවානේ. මේ මාස දෙක ඇතුළත හොඳට වැඩ කරලා ඒ ටික ඔයාලට කරගන්න පුළුවන්. ඔයාලා C එකක වගේ ඉන්න ළමෙක් නම් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් ඒකකට අප් කරගන්න. ඔයාලට කරන්න තියෙන්නේ MCQ ටික හොඳට කරන්න, ස්ට්‍රක්චර් පේපර් ලියන්න, essay ටික ලියාගන්න. ඒ ටික ලියාගත්තාන් පස්සේ ඔයාලට හොඳට ඒ කියන්නේ ඒකක හොඳ ඒකකට යන්න පුළුවන්. මේ මට්ටමකට ලකුණු ඔයාලට වැඩි කරගන්න පුළුවන්. ඊගවට මම කියන්න ඕන වැදගත් දෙයක් තමයි ටයිම් ටේබල් එකක් හදාගන්න. සබ්ජෙක්ට් තුනක් තියෙනවනේ මේ තුන බැලන්ස් කරගන්නත් ඕනේ. ඒ නිසා දවසට ටයිම් ටේබල් එකක් හදාගන්න. දැන් අද දවසේ මම මේ ටික කරනවා. අද දවසේ මම පස්සේ පාඩම කරනවා. ඒකේ MCQ ටික කරනවා. ඒ ටික කරලා ඉවර කරනවා. එතකොට හෙට තව පාඩමක්. අන්න ඒ වගේ ඔයාලට ඒ ටික කරගන්න පුළුවන්. ප්‍රධාන පාඩම් 5කින් විතර ලකුණු වෙන විදිය ලියාගෙන තියෙනවා. පස්සේ පාඩමෙන් ලකුණු 10ක් විතර සාමාන්‍යයෙන් ඇවිල්ලා තියෙනවා. පලිබෝධ පාඩමෙන් ලකුණු 12ක් වගේ, සත්ත්ව පාලනය පාඩමෙන් ලකුණු 14ක් වගේ, ශාක ප්‍රචාරණය පාඩමෙන් ලකුණු 10ක් වගේ, ඉකෝන් පාඩමෙන් ලකුණු 12මාරක් වගේ, ජල සම්පාදනය පාඩමෙන් ලකුණු 7ක් වගේ. මෙතනම ලකුණු 63ක් 64ක් තියෙනවනේ. ඒ කියන්නේ ඔයාලා මේ පාඩම් ටික හොඳට පාඩම් කරගත්තත් ඔයාලට පේපර් එකේ B එකක් අනිවාර්යෙන් ගන්න පුළුවන්. පහුගිය අවුරුදු වල පේපර් බලලා මම ඒ වගේ තමයි මේ ලකුණු සාමාන්‍යයෙන් දල වශයෙන් තමයි මේ හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මෙතන තියෙන පාඩම් 1 2 3 මෙතන තියෙන පාඩම් 6යි. ඒ පාඩම් 6න් ඔයාලට අනිවාර්යෙන් C එකක් B එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් ඒ ටික හොඳට පාඩම් කරගන්න ඕන. පාඩම් කරලා MCQ කරලා ඒ පාඩම් වලින් එන්නේ දැන් පේපර් එකට මොන වගේ දැන් තැන් වලින්ද ප්‍රශ්න අහන්නේ, ප්‍රධානව මොන කොටස් වලින්ද ප්‍රශ්න අහන්නේ කියලා. දැන් ඒක ගැන ඔයාලට හොඳ අවබෝධයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලට C එකකට B එකට යන්න පුළුවන්. ඉතින් තව මාස දෙකක් වගේ පොඩි කාලයක් යන්නේ තියෙන්නේ. මේ මාස දෙකේ හොඳට වැඩ කරොත් තමයි ඔයාලගේ ෆයිනල් රිසල්ට් එක තීරණය වෙන්නේ. ඉතින් මම ඔයාලට සුබ පතනවා හොඳට වැඩ කරලා හොඳ රිසල්ට් එකක් දාන්න කියලා. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයක් වුණා කියලා. ඉතින් ඔයාලට එහෙම හිතනවා නම් මාව subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. Thank you.